ඔයාව ගොඩක් ආදරෙන් අපේ YouTube channel එකට පිළිගන්නවා. ඒ වගේම තමයි ඔබ තවම අපේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් ඉක්මනින්ම subscribe කරන්න. ඒ එක්කම මම ඔබට ආරාධනා කරනවා අපේ 3 4 5 ශ්‍රේණිවල online පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් කරන්න තියෙන්නේ මේ කියන පහළ තියෙන අංක දෙකෙන් එකකට 0.77යි 89යි 66යි 143 එමත් නැත්නම් 0.71යි 8යි 8යි 9යි 9යි 6යි 6යි 3 කියන මේ අංක දෙකෙන් එකකට ඔබේ නම සහ ශ්‍රේණිය WhatsApp කරන්න. ඔබේ දරුවගේ නම සහ ශ්‍රේණිය WhatsApp කරන්න. ඒ හරහා ඔබට ඇතුල් වෙන්න පුළුවන් අපේ පන්තියට. එහෙම නැත්නම් මේ වීඩියෝ එකේ යටට තියෙනවා description එකේ WhatsApp link එකේ හරහාත් ඔබට පුළුවන් එකතු වෙන්න. ඉතින් මේ අද දවසේ ඔබට අරන් ආවේ මෙන්න මෙහෙම දෙයක්. මොකක්ද මේ? දැක්කහම නිකන් හිතෙන්නේ නිකන් කෑමක් වගේද? නෑ. මේකට පුතේ කියන්නේ පැදුරු ආන කියලා. පැදුරු ආන. මේක පාවිච්චි කරේ ඉස්සර කාලේ ගෙවල් වල. මේ ගෙවල් වල පුතේ ඇඳන් තිබ්බේ නෑ හැමෝටම. එහෙමත් ගෙදරක තමයි ඇඳක් තිබ්බේ. එතකොට බොහෝ ගෙවල් වල නිදිය ගත්තේ බිම. එතකොට බිම නිදිය ගන්නකොට මේකට පාවිච්චි කරා පම් පැදුරක්. ඔබ දන්නවා පන් නෙලීමේ කවි. එතකොට පන් නෙලීමේ කවි වලින් කවි කීයකේ ගිහිල්ලා පන් නෙලලා ගෙනල්ලා පම් පැදුරු හදනවා. ඒතර පොල් කොළ පැදුරුත් තිබ්බා. මේ කියන පැදුර උදේට නැගිටලා පැදුර නැගිටලා නෙවෙයි අපි නැගිටලා පැදුර මේ විදියට රෝල් කරලා මෙහෙම ලනු හෝ නැත්තම් අපි කියනවා ගස් වලින් හදාගත්ත පට්ට. අපි කියන ගස් වලින් පොත්ත ගලවලා හදාගත්ත පට්ට තියෙනවා. ඒ පට්ටා වලින් යොදාගත්ත හදාගත්ත වැල් ටිකක් හා සමානව නැත්තම් ලනුවක් මේකේ මෙහෙම දාලා ඒක අස්සට මෙහෙම පැදුර දාලා යනවා. හරි පිළිවෙලයි. ඒ ගෙවල් වල වැඩ ටික හරි පිළිවෙලයි. එතකොට මේකට පැදුරු එකක් නෙමේ දාලා තියෙන්නේ. පැදුරු කීපයක් දාන අවස්ථාවක් තියෙනවා. එතකොට මේක තමයි පැදුරු ආන. පැදුරු ආන පාවිච්චි කරේ පැදුරු රඳවීම සඳහා. එතකොට මෙන්න මේ පැදුරු රඳවන්න තමයි පාවිච්චි කරේ මේ පැදුරු ආන. අතීතයේ ගෙවල් වල බොහෝ තිබ්බ දෙයක් තමයි මෙන්න මේ පැදුරු ආන ඔබට දැක ගන්න පුළුවන්. ඉතින් අද කාලේ නම් ටිකක් දැක ගන්න අඩුයි. හැබැයි ඒ ඔබට දැනුම වර්ධනය කරගන්න තමයි දැනුම වැඩි කරගන්න තමයි අපි මේ වීඩියෝ එක අරන් ආවේ. ඒ වගේම තමයි ඔබට ශිෂ්‍යත්ව පේපර් එක ප්‍රශ්නයක් ආවොත් ඒකටත් උත්තර ලියන්න පුළුවන්. ඉතින් පේපර් එකට වැඩි ඔබේ දැනුම වර්ධනය වෙන්නත් එපේ. ඒ නිසා තමයි මේ වීඩියෝ එක අරන් ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් හැමෝටම දැනගන්න ඔබටත් පුළුවන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම තමයි ඔබට පුළුවන් තව කෙනෙකුට මේ ගැන කියන්න. ඒ කියන ගමන් මතක තියාගන්න ඔබ තවත් වීඩියෝස් නරඹන්න පුළුවන් අපිත් එක්ක එකතු වෙලා. ඒ වගේම ඔබට ඉගෙන ගන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. ආදරණීය අම්මලා තාත්තලා ඔබට කරන කියන හැම දෙයක්ම අති සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත් වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි ඔන්ලයින් පන්තියේදී හම්බ වෙමු. හම්බ වෙලා වැඩි විස්තර කතා කරමු. තවත් බොහෝ දේ තියෙනවා. ප්‍රශ්න පත්‍රය වගේම තමයි ඔබට ඉගෙන ගන්න සිද්ධාන්ත කොටස් බොහෝ දේවල් තියෙනවා. ඉතින් පරිසරය විතරක් නෙවෙයි ගණිත ගැටලුද එකීම කිනෝකේ සියලුම දේවල් ඔබට අවශ්‍ය වෙන දේවල් උගන්වන්න අපි ලෑස්ති. එහෙනම් අපි ඔන්ලයින් පන්තිය ඇතුළතදී හම්බ වෙමු. හැමෝටම ජය වේවා.